2026 A level ICT කරන ළමයෙක් නම් ඔයා මේ වීඩියෝ එක බලන්නේ අගෝස්තු මාසෙට කලින් නම් තාමත් ඔයාට ඒකකට යන්න අවස්ථාව තියෙනවා. මේක මේ නිකම්ම නිකන් වැඩ කරොත් ඒකක් ගන්න පුළුවන් කියලා ඔහේ කියන කතාවක් නෙමෙයි. අපි අවුරුදු ගාණක් තිස්සේ අපේ 10 weeks program එක ඇතුලේ බිඳුවේ ඉන්න ළමයින්ව අරගෙන ඒකක් දක්වා 100 ගාණක් ළමයි අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ අත්දැකීමත් එක්ක තමයි මේ කතාව ඔයගොල්ලන්ට කියන්නේ. එතකොට අපි මේ අන්තිම මාස කීපේදී වැඩ කරන්න ඕනේ කොහොමද කියලා මම ඔයගලන්ට කියන්නම්. මේ වෙද්දී ඔයා අඳුරගන්න ඕනේ එක්සෑම් එකට වැඩිපුරම ලකුණු වෙන පාඩම් ටික මොනවද කියලා සහ 2026 අවුරුද්දේ එක්සෑම් එකේ මේ පාඩම් වලින් මොන වගේ ප්‍රශ්නද එන්න යන්නේ කියන එක. එතකොට සාමාන්‍යයෙන් පාස් පේපර්ස් ටිකක් බලලා ඒ වගේම සිලබස් එක පොඩ්ඩක් ස්ටඩි කරපුවාම මේ දේවල් අපිට කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒක ඔයා නෙමෙයි ඔයාගේ ගුරුවරයා තමයි ඒ ඇනලිසිස් එක කරලා ඔයාට ඉන්ෆර්මේෂන් දෙන්න ඕනේ. විශේෂයෙන් අන්තිම මාස 3 ඇතුළත ඔයාගේ ප්ලෑන් එක හදලා දෙන්න ඕනේ. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් පාඩම් තියෙනවා ලකුණු පොඩි ගාණක් එන, සමහර පාඩම් තියෙනවා ලකුණු ලොකු ගාණක් එන, හරි පොඩි කාලෙකින් ආවරණය කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට 2026 දී බලන්න අනිවාර්යෙන් නෙට්වර්කින් වල VLSM ප්‍රශ්නයක් එනවා. ඒක සමහර විට ෆික්ස් ලෙන්ත් වෙන්නත් පුළුවන්. කොහොමත් අපි VLSM වලට තමයි සූදානම් වෙන්නේ. එතකොට කොහොමත් ෆික්ස් ලෙන්ත් පුළුවන් වෙන හින්දා ඒ ප්‍රශ්නෙට නෙට්වර්කින් තියරිත් ඇතුළුව ලකුණු 15කට ආසන්න ප්‍රමාණයක් එනවා. මේ ටික ඔයාට කවර් කරගන්න අපේ 10 weeks program එකේ නම් සාමාන්‍යයෙන් වීඩියෝස් 5ක් විතර තමයි යන්නේ. එක වීඩියෝ එකක් පැය 2ක් විතර ඒක ස්පීඩ් එක වැඩි කරලා බලපුවාම පැය එකමාරකින් විතර බලන්න පුළුවන්. එතකොට හරි කෙටි කාලෙකින් වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තැන් අපි ටාගට් කරන්න ඕනේ. ඒ වගේ ටාගට් කරලා ඉතා කෙටි කාලෙකින් මේ සිලබස් එක ඔයා ඉස්සෙල්ලාම කවර් කරලා ඉන්න ඕනේ. මේ වෙද්දිත් සමහර විට ඔයාට සිලබස් කවර් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි සමහර පාඩම් වල ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ පාඩම් වල ප්‍රශ්න තියෙන තැන් අඳුරගෙන ඒවා කවර් කරගන්න එක තමයි මේ වෙලාවේදී වෙන්න ඕනේ. එතකොට ඒවා අඳුරගන්නේ කොහොමද? ඒකට තමයි අපි 10 weeks program එක ඇතුලේ හදලා තියෙන්නේ full paper pack එකයි revision program එකයි. රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකේදී කරන්නේ අර තියරි ටික ආය පාරක් කියන එක නෙමෙයි. මේ පාර 2026 එක්සෑම් එකේ 4 වෙනි පාඩමේ ප්‍රශ්න හැදෙන්නේ කොහොමද? 5 වෙනි පාඩමේ ප්‍රශ්න හැදෙන්නේ කොහොමද? 6 වෙනි පාඩමේ ප්‍රශ්න හැදෙන්නේ කොහොමද කියලා ඒ ප්‍රශ්නෙට අදාළව ප්‍රශ්න සාකච්ඡා කරන එක. එතකොට ඒ ප්‍රශ්නේ සාකච්ඡා කරද්දී ඔයාට තේරෙනවා ඔයා දන්න තියරිත් එක්ක මේ ප්‍රශ්නේ කරන්න පුළුවන්ද බැයිද කියලා. ඒක තේරුණායින් පස්සේ අන්න ඔයාට අයිඩියා එකක් එනවා. රයිට් එහෙනම් මම 5 වෙනි පාඩමේ මෙන්න මේ කොටස මම ආපහු බලන්න ඕනේ. අන්න එතනදී තමයි අපි 10 weeks program එකේ වෙනම තියරි පාර්ට් එකක් ඔයාට දෙන්නේ. ඒ අවශ්‍ය කෑල්ල විතරක් බලා ගන්න පුළුවන් වෙන විදියට. පැහැදිලිද? එතකොට ඔන්න ඔය ප්ලෑන් එකේ ගියොත් තමයි ඔයාට මේ කෙටි කාලෙන් ඔයාට ඒකක් අරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට මේ විදිහට ඔයාට කරන්න පුළුවන් වෙන විදියට ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙන්න ඕනේ. ඒක තමයි අපි අපේ 10 weeks program එකේදී සිදු කරන්නේ. මේක මේ පටන් ගන්න පළවෙනි අවුරුද්ද නෙමෙයි අපි අවුරුදු ගාණක් තිස්සේ මම කලින් කිව්වා වගේ ළමයි 100 ගාණක් ළමයි 100 ගාණකට වඩා ඒ තියෙනවා ළමයි 100 ගාණක් බිඳුවේ ඉඳන් ඇවිල්ලා. ඒ කියන්නේ අලුතෙන්ම එක්සෑම් එකට ඇවිල්ලා ඒ කියන්නේ මැත්ස් වල කෙමිස්ට්‍රි වගේ ඒවා අතහැරලා ඇවිල්ලා එහෙම නැත්නම් ෆස්ට් ෂයි එක ෆේල් වෙලා ඇවිල්ලා අලුතෙන්ම සබ්ජෙක්ට් එකට ඇවිල්ලා ඒගොල්ලෝ ඒ අරගත්තු 100 ගාණක් ඉන්නවා මේ අන්තිම මාස තුන. ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න කලින් අවුරුදු වල මේ වගේම මම වීඩියෝස් දාලා තියෙනවා. ඒවා පල්ලෙහා ගිහිල්ලා කමෙන්ට්ස් බලන්න. ඒ වීඩියෝස් එහෙම මම තියලා තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් කම්ප්ලීට් කරපු ළමයි ගොඩාක් ඒවයි කමෙන්ට් කරලා තියෙනවා. ඒවා බලන්න, ඒවා බලලා ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට මම නැවතත් කියන්නේ තාමත් ඔයාට කාලේ ඇති හරි විදිහට ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා නම් ඔයාගේ ඒකකට යන සිහිනය අතහැර ගන්න එපා. ඒකට අපි යමු. පල්ලෙහා තියෙන WhatsApp නම්බර් එකට ඔයාගේ නමයි 2026 කියලා WhatsApp message එකක් එවන්න අපි ඒවව join කරගෙන අපි 10 weeks program එකේ මොනවද වෙන්නේ කියන එක සාකච්ඡා කරන්නම්. එතනින් එහාට ඔයාට ICT වල ඒක කියන එක තවදුරටත් සිහිනයක් වෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන්ම තමයි.